පුවත් ලද සැනින් දැනගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. හෙළ සිනමාවේ නිලි රැජින මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ වියෝවෙන් අනතුරුව ප්‍රවීණ ජනප්‍රිය නිලි සංගීතා වීරරත්න ගැන දැන් ලැබුණු පුවත. අපේ සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවුණු එකම නිලි රැජින ලෙසින් එතුමියව හඳුන්වන්නට පුළුවන්. ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා අද අලුයමදී අවසන් ගමන් ගිය පුවත මේ වන විට රසික හදවත් කම්පනයට පත් කර තිබෙන්නේම එතුමියගේ නමෙහි පටබැඳි සෙනෙහෙලතා නාමය ඇය සැබවින්ම වචනේ පරිසමප්ත අර්ථයෙන්ම ක්‍රියාවට නම්වපු ආදරණීය සොඳුරු චරිතයක් වූ නිසාවෙන්මයි. නිරන්තරයෙන් මුවක ඊටම සුන්දර සිනහවක් රඳවා ගනිමින් රසිකයන්ට නිරන්තරයෙන්ම සෙනෙහස බෙදපු සෙනෙහෙලතාව අවසන් ගමන් ගියේ කොළඹ පෞද්ගලික රෝහලකදී. ඉතින් මේ ඔබ දකින්නේ එතුමියගේ පසුගියදා යෙදුණු ජන්මදිනයකට කලා ලෝකයේ බොහෝ දෙනා එතුමියට සුබ පැතුම් එක් කර තිබුණු ආකාරය. සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවුණු එකම නිලි රැජින හා සමානවම ප්‍රේක්ෂකයන් අතරට යන්නට රසික ආදරය දිනාගන්නට ඇයද සමත් වූවා. ඒ ප්‍රවීණ නිලි සංගීතා වීරරත්න මහත්මිය. ඉතින් හෙළ සිනමාවේ නිලි රැජිනගේ පසුගියදා පැවැත්වුණු එතුමියගේ 76 වන ජන්මදිනය වෙනුවෙන් සංගීතා වීරරත්න, දුලිකා මාරපන, ප්‍රීති රන්දෙනිය ඇතුළු කලාතරු බොහෝ දෙනෙක් එක්ව එතුමියව සතුටට පත් කරමින් සහ පුදුමයට පත් කරමින් ඇයට ලබා දුන්නු හරි අපූරු උපන්දින තෑග්ගයි මේ. 76 වන ජන්මදිනය එලෙස සමරද්දී එතුමිය 77 වන ජන්මදිනය ප්‍රේක්ෂකයන්ගේ වගේම කලාතරු බොහෝ දෙනෙකුගේ ආදරය මැද සමරන්නට ප්‍රථමයෙන් නිහඬවනවා. ඉතින් තමන්ගේ ආදරණීය සිනමාවේ රැජින වෙනුවෙන් ප්‍රවීණ ජනප්‍රිය සිනමා නිලි සංගීතා වීරරත්න මහත්මිය ඊටම සංවේදීව සටහනක් තබා තිබුණේ මෙලෙසින්. ඔයා නැති සිනමාවක් මට අදහ ගන්නවත් බෑ. නිවන් සුව ලැබේවා මගේ රැජින. නිලි රැජින මාලිනී ෆොන්සේකා සමග සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කරමිනුයි ප්‍රවීණ නිලි සංගීතා වීරරත්න මහත්මිය ඊටම කෙටියෙන් නුවත් කිව යුතු දේ ඊටම ගැඹුරින් සහ හදවතට රිදුම් දෙන ආකාරයෙන් එතුමියගේ වියෝව ගැන සමාජ මාධ්‍යයට මෙලෙස එක් කර තිබුණේ. සැබවින්ම එතුමිය නැති සිනමාවක් කෙලෙස තිබේවිද? හෙළ සිනමාවේ නිලි රැජිනියනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා.